සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් මම ඔබට මේ පෙන්වන්න යන්නේ අපි අතරම මම අද ඉන්නේ දඹුල්ල ප්‍රදේශයේ පෙරවගාවකට ඇවිල්ලා. ඉතින් මේ පෙරවගාව වසරකට අධික කාලයක් නියමිතව නඩත්තු කරලා නැහැ. අත්තරපු පෙරවගාවක්. ඉතින් මේක ඔබට පේනවා ඇති. වල් පාලනයක් සිදු කළා නැහැ. ඒ වගේම ගස් කප්පාදුවෙන් පස්සේ කප්පාදුවක් කළා තියෙන මිට ඉස්සෙල්ලා. ඊට පස්සේ නඩත්තු කළා නැහැ, කිමිකල් යොදලා නඩත්තු කළා නැහැ. මේ වෙන විට යම් ප්‍රමාණයක් මල් හටගෙන තියෙනවා. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ මේ වගාව නියමිත පරිදි කප්පාදු කරලා ඒ වගේම වල් පාලනය සිදු කරලා දැන් අපිට පේනවා ඇති මේ ගස් වටේ දැන් අපි වල් පාලනය කරලා තියෙනවා. ඊට පස්සේ අනිත් ටිකත් අපි තනකොළ කපන මැෂින් දාලා තනකොළ පාලනය කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඔබට මේ පේනවා ඉතින් දැන්ටත් මේකේ මල් හටගෙන තියෙනවා. ඉතින් අපි මේකෙදි ඉස්සරහට මේකේ පොහොර භාවිතය විධිමත් කරලා පලිබෝධනාශක භාවිතය නිසි පරිදි කළා මේ වගාවේ ඉහළ අස්වැන්නක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක දැන් ඔබට පේනවා ඇති කරගෙන යන ආකාරය. අපි කප්පාදුව සහ ගස්වත සුද්ධ කරලා කප්පාදු කරලා වල් පාලනය කරනවා. ඉතින් මේක ඇත්තටම අපිට අපි තනකොළ ඉවත් කරන්න ඉස්සෙල්ලා තමයි අපි කප්පාදුව කරන්නේ. ඒකටත් හේතු කීපයක් තියෙනවා. මොකද අපිට මේක වල් පාලනය දැන් කරනකම් අපිට කප්පාදුවට කාලය අවශ්‍යයි. ඒක නිසා අපි ඉස්සෙල්ලා කප්පාදුව පටන් ගත්තා. ඒ එක්කම අපි ගස්වත සුද්ධ කරලා තියෙන ගස්වත වටා පමණක්. එතකොට හෙට අපි මේ කප්පාදුව අවසන් වෙන්න ඉස්සෙල්ලා අපි වල් පාලනය සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.